වෙලාව පැය භාගයෙන් ඉස්සරහට දානවා. ඊටත් වැඩි විශේෂ දෙයක් තියෙනවා. අපිට ඍජුවම හඳුන්වන්න පුළුවන් කාලකන්ණය. ඒ වගකීම් බාර ගන්නවා අදාළ ආයතන. සුබ දවසක්. සමයපුත්‍ර ආයතන වෙනුවෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්න ලබනවා. අද අපි වීඩියෝෙන් කතා කරන්නේ මේ ආර්ථික අර්බුදය ඇති වෙන්න බලපාපු මූලික හේතු මොනවද? සමයපුත්‍රයෙක් විදිහට අපි මේ ප්‍රශ්නේ දිහා බලනකොට මේ ආර්ථික අර්බුදය ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු හතක් දකින්න පුළුවන්. එයින් එක් හේතුවක් ගැන සාකච්ඡා කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. මේ හේතු වශයෙන් පළවෙනි හේතුව තමයි අපේ භාෂාවේ තියෙන අනුපාතකම අපි හදාගන්න. අපි දැක්කා රට සංවර්ධනය කරන්න උවමනා නිසා වෙලාව පැය භාගයෙන් ඉස්සරහට දානවා. ඒ තුنين යම් කිසි මිනිසුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමේ ක්‍රමයක් තමයි ඒක. නමුත් අපි කිසිම තැනක දැකලා නැහැ අපේ සංවර්ධනය උදෙසා භාෂාවේ වෙනසක් ඇති. දැන් ඒකට කාලය ඇවිල්ලා තියෙනවා. භාෂාව පරිපූර්ණ කරගන්න ඕනේ. ඒකට එකතු කළ යුතු දේවල් තියෙනවා, භාෂාවෙන් ඉවත් කළ යුතු දේවල් තියෙනවා. මේ ආර්ථික අර්බුදය විසඳනවා නම් අපි එක සංකල්පයක් ගැන එක ප්‍රශ්නයක් ගැන විතරක් කතා කරලා හරියන්නේ නැහැ. අපි අනිවාර්යයෙන් සියලුම ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ. අපි දකින්න නොදකින්න ගොඩාක් ප්‍රශ්න තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ නිසා එකක් තමයි මේ භාෂාමය ගැටලුව. අපි මොනවා කළත් මොන දේ කතා කළත් මේ තොරතුරු සියල්ල සංනිවේදනය වෙන්නේ භාෂාව තුළ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂාව තමයි සිංහල. සිංහල භාෂාව තුළ පවතින අඩුපාඩු දුර්වලකම් ටික අයින් කරගන්න ඕනේ. අනිවාර්යෙන් කළ යුතු දෙයක්. මොකද්ද මේ අඩුපාඩු කියලා හරි පැතිකඩවල් කිහිපයකින් කතා කරන්න පුළුවන්. මම එක පැතිකඩක් ගැන විතරක් දැන් කතා කරන්නම්. භාෂාවට එකතු කරගත යුතු වචන තියෙනවා. භාෂාවෙන් ඉවත් කළ යුතු වචන තියෙනවා. මොනවද මේ එකතු කරගත යුතු වචන, ඉවත් කරගත යුතු වචන කියලා කිව්වොත් කෙනෙක්ව වර්ණනා කරන්න, කෙනෙක්ව උද්‍යෝගමත් කරන්න, කෙනෙක්ව උසවා තබන්න භාවිතා කරන හැකි වචන භාෂාවේ ගොඩාක් අඩුපාඩුවක් තියෙනවා. කෙනෙක්ව පහත් කරන්න, කෙනෙක්ගේ ධෛර්යය අඩු කරන්න කියන වචන වැඩි ප්‍රවණතාවයක් දැනෙනවා. වැඩියෙන් දකිනවා. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ භාෂාවට අලුත් වචන එකතු කරන්න ඕනේ. ඒ වගේම තිබෙන වචන භාෂාවෙන් දුරස් කරන්න. එහෙම කිව්වට බොහෝදුර තේරෙන්නේ නැහැ. අපි උදාහරණයක් ගමු. ඉතින් ඉතින් හැන්දෑව වෙනකම් දීගෙන ඉන්න කෙනෙකුට දේවල් කියනවා. නමුත් කවදාවත් මොන් නැතුව සාතර ජීවිතයක් ගත කරන කෙනෙකුට අපි හඳුන්වන නම මොකක්ද? ඔවුන් සිංහල භාෂාවේ නමක් නැහැ. තිබුණත් ඒක ප්‍රචලිත වෙලා නැහැ. ඒ වගේම තමයි දේශන් හැන්දෑවෙනකම් වැඩක් නොකර කාලය කාදන්න කෙනාට අපි ඍජුවම හඳුන්වන්න පුළුවන් කාලකන්ණය. නමුත් උදේ ඉඳන් හැන්දෑව වෙනකම් වැඩ කරලා උපරිම මහන්සිය අවසර ගෙදර ඇවිල්ලා තවත් රැකියාවක් කරලා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කෙනාම හඳුන්වන්න සිංහල භාෂාවේ වචනයක් නැහැ. ඒ වගේම ගොඩාක් තියෙනවා. අපිට වචන 50ක් විතර තියෙනවා එකතු කරලා. සල්ලාරිය කියලා භාවිත කරපුවාම මේ පැත්තට නැතුව හොඳින් ජීවිතය ගත කරන අමුගේ දෙවිඳ දරුවන් වෙනුවෙන් විතරක් ජීවිතය ගත කරන කෙනාව හඳුන්වන්න නමක් නැහැ. කනිකාව කියලා කියනවා. ඒකේ හොඳ පැත්ත හඳුන්වන්න විශේෂ නමක් නැහැ. ඒ නිසා සිංහල භාෂාවේ තියෙනවා නරක පැත්ත වර්ණනා කිරීමේ වැඩි හැකියාවක්, හොඳ පැත්ත වර්ණනා කිරීමේ අඩු හැකියාවක්. ඔක අනිත් පැත්ත පෙන්නනවා. හොඳ පැත්ත කතා කිරීමේ වැඩි හැකියාවක් හදාගෙන නරක පැත්ත කතා කිරීමේ අඩු හැකියාවක් හදාගත්තාම අපිට මේ භාෂාව පරිපූර්ණයි කියලා කියන්න පුළුවන්. තව හේතු සාධක තියෙනවා. අපි සම්මයපුත්‍ර ආයතනයේ විදිහට ඒ වගකීම් බාර ගන්නවා. අදාළ ආයතන සමග සාකච්ඡා කරලා භාෂාව පරිපූර්ණ කරන්න. භාෂාව ඍජුව වර්ණනා කිරීමේ කෙනෙක් නිර්මාණ කිරීමේ හැකියාව ලබා දෙන භාෂාව බවට පරිවර්තනය කරන්න. ඒකට අපි දන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒක අමතරව ඔබ දන්න දේවල් එකතු කරන්න පුළුවන් නම් අපිට කමෙන්ට් එකක් දාන්න අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා. නැත්නම් අපිට සමාජ මාධ්‍ය වලින් සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබලා තියෙන්නේ ඔබේ අදහස් යෝජනා අපිට ඉදිරිපත් කරන්න. අපි ඒවත් ගන්නවා හැමදේම එකතු කරගෙන මේ භාෂාවේ ගැටලුව මුලින්ම විසඳන්න ඕනේ. මෙතෙන්දී අපි විශේෂයෙන් මතක තබා ගන්න ඕනේ මේක එක පුද්ගලයෙක් දෙන්නෙක් විතරක් කරන කාර්යයක් නියුතු නෑ. රටක් විදිහට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේම අනිවාර්යෙන් කළ යුතු දෙයක්. දැනට තියෙන ආර්ථික අර්බුදය තවත් ඉදිරියට දිගින් දිගටම යන්න ගියොත් මිනිසුන්ට ජීවත් වීමේ අපහසුතාවය එනවා.
මෙතන විශේෂයෙන් ඔබේ වගකීමක් තියෙනවා මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඔබ දන්න හැම කෙනෙකුටම ශ්‍රී ලාංකිකයෝ වෙන්න විදේශිකයන්ද අපේ සංවිධානයේ මේ වැඩසටහන පිළිබඳව දැනගත යුතුයි. ඔබ ෂෙයා කරන දේ විශේෂයි. ඊට වැඩි විශේෂ දෙයක් තියෙනවා. ඔබ මේ වීඩියෝ එක බැලුවට ඔබේ දෙමව්පියෝ ඥාතීන් හිත මිතුරන් අතල්වැසියෝ කවුරුත් මේක දකින්න නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් එයාට පෙන්වන්න මේ වීඩියෝ එක. පෙන්නලා ඔවුන්ව දැනුවත් කරන්න අපි හැම කෙනෙක්ම එකතු වෙලා යා යුතු ගමන. ඒ නිසා කිසිම කෙනෙක් මග අරින්න එපා. සියලු දෙනාම දැනුවත් කරලා අපි ඉදිරියට යන්න. අපි ගත යුතු ක්‍රියාමාර්ගය අපි ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව තව 4 වෙනි වීඩියෝ එකකින් කතා කරනවා. ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්නකොට ඔබට අනිවාර්යෙන් දැනගත යුතු විශේෂයෙන් දැනගත යුතු දේ තමයි දුප්පත් කෙනෙක් හිතන්නේ කොහොමද පොහොසත් කෙනෙක් හිතන්නේ කොහොමද කියන දේ අතර වෙනස වටහලා දීලා පොහොසතෙක් හිතන විදිහට හිතන්න පස් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබට අනිවාර්යෙන් අතිරේක ආදායම් මාර්ගයක් ලබා ගන්න ඉස්සරහට යනවා. තවත් වැඩසටහන් ගොඩාක් තියෙනවා ඒ පිළිබඳව අපි ඉදිරියේදී විස්තර කරන්නම්. ඒ නිසා සියලු දෙනාම මේ වැඩසටහන පිළිබඳව දැනුවත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.